සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා ක්‍රිෂාන්ති පෙරේරා YouTube channel එකට. අද මම ඔයාලට කියන්න සූදානම් වෙන්නේ ජූනි මාසයේ 31 වෙනිදා සිදුවන සිකුරු මාරුව මේෂ ලග්න හිමි ඔයාලගේ ජීවිතවලට ගෙන දෙන සුභ තත්වයන් කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එක අවසානයේ තෙක් මාත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලා තවම මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. ඒ හරහා වසර පුරාම සිදුවන ග්‍රහ මාරුවීම් සහ ඒවා ඔයාලගේ ජීවිතවලට බලපාන්නේ මොන විදිහටද කියලා අතිශයෝක්තියකින් තොරව දැනගන්නට ඔයාලට අවස්ථාව හිමිවනවා. මේ මාසය පුරාවටම විටින් විට ප්‍රබල ග්‍රහ මාරු කිහිපයක් සිදු වුණා. ඒ වගේම තව ග්‍රහ මාරු කිහිපයක් සිදුවීමට නියමිතව තිබෙනවා. මේ දේවල් සත්‍ය ලෙසම දැන ගැනීම තුළින් ඔබට හැකියාව ලැබෙනවා කරදර ගැටලු වලින් බේරී සාර්ථකව මනා කළමනාකරණයක් සහිතව ඔයාලගේ ගමන යන්න. අනේ හේතුව තමයි මෙම පලාඵල දැන ගැනීමෙන් ඔයාලට ලැබෙන සුවිශේෂීතම ලාභය වෙන්නේ. මීන රාශියේ උච්චව ගමන් කළ සිකුරු මැයි 31 වෙනිදා මේෂ රාශියට ගමන් කරනු ලබනවා. ඒ වගේම තමයි ජූනි මාසයේ 7 වෙනිදා ග්‍රහ ලෝකේ චණ්ඩියා කුජ ග්‍රහයා සිංහ රාශියට ඔබගේ ජන්ම කේන්ද්‍රයේ පස්වැන්නට පිවිසෙනවා. මේ වන විට කුජ ඔබගේ 4 වැන්නේ කටක රාශියේ නීචව තමයි ගමන් කරන්නේ. ජූනි 6 බුධ මිථුන රාශියට, ජූලි 2 වෙනිදා නැවත කටක රාශියට, ජූනි 15 වෙනිදා රවි මිථුන රාශියට මෙන්ම ජූනි 29 වෙනිදා සිකුරු නැවත වෘෂභ රාශියට ගමන් කිරීමට නියමිතයි. එළඹෙන ජූනි මාසය සිකුරු මාරුවත් සමග ඔබගේ ජන්ම කේන්ද්‍රයේ අනිකුත් ග්‍රහ ගෝචරයන්ට අනුව බලමු මේෂ ලග්න හිමි ඔබට කොහොමද කියලා. ඔබට ඉඩකඩම් යාන වාහන ගෙවල් දොරවල් හිමි කර ගැනීමට හැකියාව ඇතිවන කාලයක් බව පැහැදිලිවම දක්නට ලැබෙනවා. මෙතුවක් කලක් ඔබ කුලී පදනම මත සිටි අයෙක් නම් ඔබගේම කියන නිවසකට යාමට ඔබට අවස්ථාව පවතිනවා. ඒ වගේම වාහනයක් මිලදී ගැනීමට, ඉඩමක් මිලදී ගැනීමට කෙතරම් උත්සාහ කළත් තවමත් ඒ ඉටු කර ගැනීමට නොහැකි වූවා නම් ඒ සඳහා ඉදිරි මාසය තුල ඔබට අවස්ථාව පවතිනවා. කුමන හේතුවක් පදනම් කරගෙන හෝ නිතරම ඥාතීන් සමග ආරවුල් ගැටුම් ඇති කර ගන්නට හේතු මතුවීමට හැකියි. ඔබගේ ආවේගශීලී බව පාලනය කර ගැනීමට වචන භාවිතයේදී ප්‍රවේශම් වීමට ඔබ තරයේ සිතට ගන්න. එවිට ගැටලු මතුවීම අවම කර ගන්නට ඔබට හැකියාව ඇති කරනවා. මෙතුවක් කලක් ඔබේ සිතේ පැවති විශාල බරකින් නිදහස් වීමට ඔබට හැකියාව ලැබෙනවා. බොහෝ විට මෙය ණය බරක් වීමට පුළුවන්. කෙසේ හෝ පෙර පැවතියාට වඩා හිතේ සැහැල්ලු භාවයකින් කටයුතු කර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. ඔබ මේෂ ලග්න හිමි පෙම්වතෙක් හෝ පෙම්වතියක් නම් ජූනි මාසය ඔබේ පෙම් ඵල හිලව්වට එතරම් සුබ නොවිය හැකියි. පෙම්වතුන් අතර මතභේද ඇතිවීමට, ප්‍රේම සම්බන්ධතා දෙකඩ වීමට අවස්ථාව පවතිනවා. ඔබේ සම්බන්ධතාවය ආරක්ෂා කර ගැනීමට ලොකු වෙහෙසක් දරන්නට, කැපකිරීම කරන්නට ඔබට සිදු වේවි. ඔබ විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින මේෂ ලග්න හිමියෙක් නම් ඒ සඳහා අවස්ථාව නිර්මාණය වනු ලබනවා. අධ්‍යාපනයේට, උසස් අධ්‍යාපනයේට, රැකියා කටයුතු සඳහා මෙන්ම සංචාර සඳහාද විදේශගත වීමට ඔබට පුළුවන්. විදේශගතව අධ්‍යාපනය ලබන මේෂ ලග්න හිමියන්ටද මෙම කාල සීමාව ඉතා යහපත්. රැකියා ස්ථාන මාරුවීම මෙන්ම පදිංචි ස්ථානයේ වෙනස් වීමටද මෙම කාලය තුල ඉඩකඩ නිර්මාණය වනු ඇත. එය ඔබගේ දියුණුව පිණිසම සිදුවන්නකි. ස්ථාන මාරුවද සැප සම්පත් හෝ සැප පහසුකම් අඩුවන්නේ නැත. ඔබගේ ඇස් සම්බන්ධ රෝග පීඩාදියන් මතුවීමට, පෙනීමේ දුර්වලතාවයන් ඇතිවීමට හැකි බව පෙන්වයි.
එමෙන්ම මෙම කාල සීමාව තුළ ඔබ අන් අයට උපකාර කිරීමට යාමේදී බොහෝ කල්පනාකාරී විය යුතුය. නැතහොත් ඔබ නොසිතන අයුරින් ඔබට නින්දා අපහාසයන්ට ලක්වීමට සිදු වේවි. ජූනි මාසයේ මුල් සති දෙකෙන් පසු ගෘහ ජීවිතය තුළ පෙර පැවති සමගි සම්පන්න භාවයට බාධාකාරී තත්ත්වයන් ගෙන දෙනු ඇත. අඹු සැමියන් අතර වාද භේද ඇතිවීමට ඉඩ පවතින අතර සැකය මුල් කරගෙන විවාහ ජීවිතය තුළ ගැටලුද නිර්මාණය වීමට ඉඩ පවතින බැවින් මේෂ ලග්න හිමි ඔබ තම විවාහ ජීවිතය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට තරයේ සිහි තබා ගන්න. ඔබගේ නොපසුබට උත්සාහය හේතුවෙන්ම ධනය උපයන්නට හැකියාව ඇති කරනු ලබයි. රැකී රක්ෂා කටයුතු මෙන්ම ව්‍යාපාර කටයුතු වලටද වෙනදාට වඩා වැඩි දියුණුවක් ඇති කරනු ලබන අතර ආදායම් තත්ත්වයේද ඉහළ නම්වා ගැනීමට හැකිවනු ඇති. ඔබ නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිතන අයෙක් නම් මෙම කාල සීමාව ඒ සඳහා ඉතාම යහපත් වේ. මෙම කාලය තුළ ඔබ ආරම්භ කරනු ලබන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වයේ කරා ගෙන යාම අපහසු වන්නේ නැත. පියවරින් පියවර ඉදිරියට යාම යහපත් වන අතර විශාල ලෙස මුදල් ආයෝජනය කිරීමේදී නම් කල්පනාකාරී විය යුතුය. ඔබ ලග්නයේ රාශික කාලයකට මුහුණ දෙමින් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. එම හේතුව නිසා ඔබ කරනු ලබන කටයුතුවලදී ආරක්ෂාකාරී වීම ඉතා වැදගත්ය. ඔබගේ වැඩ කටයුතු සඳහා සතුරු කරදර ඇතිවීමට බාධා ඇතිවීමටද අවස්ථාව එළඹිය හැකි බව සිහි තබා ගන්න. ඔබ ගිවිසුම් පොරොන්දු පත්‍රිකා ආදියට අත්සන් තැබීමෙන් වළකින්න. ලියකියවිලි සම්බන්ධ කරුණු හේතුවෙන් නීතිමය ගැටලු ඇතිවන්නට ඉඩ පවතිනවා. ශනි මහදශා අතුරුදශා ගත කරන අයට විශේෂයෙන්ම හිරේ විලංගුවේ වැටෙන්නට උද හැකියාව පවතින බැවින් ප්‍රවේශම්ව කටයුතු කරන්න. ඔබ විදේශගත වන්නට බලාපොරොත්තුව සිටින මේෂ ලග්න හිමියෙක් නම් ඔබගේ එම බලාපොරොත්තු ඉටු කර ගන්නට හැකියාව පවතිනවා. රැකී රක්ෂා සඳහා අධ්‍යාපන කටයුතු, උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙන්ම සංචාර සඳහාද ඔබට විදේශගත වන්නට පුළුවන්. මොන තරම් බාධක පැමිණියද ජූනි මාසය තුළ ඔබට සියලු යස ඉසුරු හිමි කර ගන්නට ජීවිතය විඳින්නට අවස්ථාව උදා වන බව නම් පැහැදිලිව පෙන්වනු ලබනවා. ධනය, බලය මෙන්ම කීර්තියද ඔබට ලබා ගැනීමට ජූනි මාසයේ අග කාලය තුළ අවස්ථාව පවතින බව තරයේ සිහි තබාගෙන නිවැරදිව ඔබේ කටයුතු ක්‍රියාත්මක කරන්න. සමස්තයක් ලෙස ගත් කල මේෂ ලග්න හිමි ඔබට සුභාසුභ මිශ්‍ර තත්වයක් පවතින බව කිව හැකියි. නමුත් ඔබේ ඒ රාශික හේතුවෙන් හදිසි අනතුරු, වැටීම්, තැලීම්, අස්ථි රෝහල්ගත වීම, සල්ලි කර්ම බලපැවැත්වෙන අතර පාදයක ආබාධයක්ද ඇතිවීමට ඉඩ පවතින බැවින් කල්පනාකාරීව ආගමානුකූලව කටයුතු කිරීම තුළින් එම තත්වයන් අවම කර ගැනීමට හැකිවේවි. පවුලේ ජ්‍යොතිර්වේදියාගෙන් ඔබේ ජන්ම කේන්ද්‍රය පරීක්ෂා කරවාගෙන එම උපදෙස් අනුව කටයුතු කර ඔබට පැමිණිය හැකි බාධක කරදර අවම කර ගන්න. ඉහත සඳහන් කළ කරුණු මේෂ ලග්න හිමි ඔබගේ පොදු පලාපල තත්වයන් බව වටහා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ඔබේ ජන්ම කේන්ද්‍රයේ පවතින ග්‍රහ බල දුබලතා දශා අතුරු දශා හේතුවෙන් මෙම තත්වයන් අඩු වැඩි වීමට ඉඩ පවතිනවා. දුක් කරදර පීඩාවන්ගෙන් තොර ජීවිතයේ ඉදිරි කාලය ජය ගැනීමට මේෂ ලග්න හිමි ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ජ්‍යොතිර්වේදිනී ක්‍රිෂාන්ති පෙරේරා.